අතීතයේ අභිමානවත් රාජධානියක් කො පැවති පොළොන්නරුව විසිවන සියවසේ හරි මැදවනතුරු වනබත්ව පැවතුණේ. 1950 දශකයේ ආරම්භ වුණු නව ගොවි ජනපද ව්‍යාපාරයත් සමග මේ බිමට ආයෙත් ජීවය ගලන්න පටන් ගන්නවා. නැවුම් සුවඳ හමන කෙත්වතුවල මල් පල දරන්න පටන් ගත්තා. පරාක්‍රම සමුද්‍රයේ සිට අලුත් කෙත්වතු සොයා ජලය රැගෙන යන ඇල මාර්ග ළමා ලපටින්ගේ කිලිසෙල්ලම් වලින් හැඩගැන්වුණා. ඕන් වෙනුවෙන් තමයි මුලින්ම මෙහි පාසැලක් ඉති වෙන්නේ. රූස්ස වනයක් අස්වැද්දූ ධෛර්යවන්ත පරපුරක ඊළඟ පරම්පරාවට අයත් පුංචි එවුන්ගෙන් මේ බිම පිරී ගියා. මේ පාසැල් බිමේ ඇවිද ගියා කුඩා පිරිමි ළමයෙක්. ඔහුගේ ඇඟිලි අතර සැඟවිලා තිබුණා චිත්‍ර ඇඳීම සඳහා අසාමාන්‍ය කුසලතාවයක්. පාසල් අධ්‍යාපනය නිමවීමත් සමග ඔහු කොළඹට යනවා. ඒ ඔහු තුළ සුවිශේෂ හැකියාවත් අරගෙන මේ හැකියාවන් තමයි ඔහුව දිවයිනේ ප්‍රවීණ ස්වර්ණාභරණ මෝස්තර ශිල්පියෙකු බවට පත් කරන්නේ. කුසලතාව, නිවර්ධතාවය හා පරිකල්පනය ඔහුව තම ක්ෂේත්‍රයේ ඉහළටම රැගෙන යනවා. ඔහු අතර ඇඳුණු සැලසුම් ඇඳීම සඳහා භාවිතා කරනු ලබන ඉතා සංවේදී වූ රොටරින් පෑනෙන් තබන හැම තිතකටම ලොකු වටිනාකමක් තිබුණා. මේ පුංචි තිත යනු තමන්ට අනන්‍ය වූ භාෂාවේ කුඩාම ඒකකය බව ඔහු හඳුනා ගන්නවා. දසදහස් ගණනක් කුඩා තිත් එකතු කරමින් ඔහු කතා ගෙතීමට පටන් ගත්තා. තමන්ගේ සිතගේ හා හැඟීම් කියන්න පටන් ගත්තා. සියල්ල පටන් ගත්තේ පුංචි තිතකින්. ඒ අද්විතීය භාෂාවක්. සෑම තිතක්ම අර්ථයක් ගෙන අතර ඒවා එක්ව ලෝකයක් හෙළි කළා. මේ සෑම තිතකම සරත්තුල වූ ඉවසීම, විනය හා පරිකල්පනය ගැබ්වෙලා තිබුණා. ඔහුගේ නිර්මාණ සඳහා බෙහෙවින් තේමා වූයේ ඝනවනාන්තරයක් ගොවි ජනපදයක් බවට පරිවර්තනය වන කාලයක එහි ජීවත් වූ කුඩා දරුවෙකුගේ ඇස් උරාගත්තේ හදවත පුරූපදී. ඒවා සිතුවම් බවට පත් වූ විට බොහෝ දෙනෙකුගේ දැස් හා හදවත් ඒවා තදින් අල්ලා ගත්තා. සෑම කලාකෘතියක්ම මිනිස්සෙකුගේ කතාව සහ ඔහු තුළ ඔහු ගෙන යන උරුමය කියාපානවා. මේ සරත් ආරියවංශගේ කතාවයි. එය වචන වලින් හෝ පින්සල් පහරින් නොව අසංඛ්‍යාත තිත් වලින් ලියා ඇති කතාවක්.